ගයිස් දෙවනි දවස මගේ නම හර්ෂ සඳරුවන් මිලියන් ගාණක් වටන ව්‍යාපාරය ලොස් වෙලා රුපියල් කෝටියකට වැඩි ණය ප්‍රමාණයක් එක්ක ආපහු කකුල් දෙකෙන් නැගිටින්න උත්සාහ කරන අවුරුදු 29ක කොල්ලෙක්. ඔයාලට මට පෙන්වන්න අවශ්‍යතාවය තියෙන්නේ කොහොමද මේ වගේ සිටුේෂන් එකක මේ වයසට මේ වගේ සිටුේෂන් එකකදී අපි මුණ දෙන්නේ කියලා. මම ඊයේත් වීඩියෝ එකේදී කිව්වා පළවෙනිම දේ වාගේ මානසික මට්ටම හදාගන්න එක. නැත්තම් ඔයාලට එක එක දේවල් ඔලුවට එයි මේ අපිට ෆේස් කරගන්න බෑ මිනිස්සුන්ට. මිනිස්සු මොනවා හිතයිද දන්නේ නැහැ. මම මෙච්චර ණය වෙලා ඉද්දි අපි ණය සප්ලයර්ස්ලාට අපි දෙන්න තියෙන සල්ලි යාලා ඉල්ලනවනේ. එයාලා ඉල්ලද්දි මොනවා කියන්නද මම අපි දෙන්න තියෙන චෙක් රිටර්න් වෙච්ච ඒවාට මොකද්ද කරන්නේ? මේ වගේ ප්‍රශ්න ටිකක් එනවනේ. ගයිස් ප්‍රශ්න වෙන්නේ මිනිස්සුන්ටනේ. ඔයා කෙලින් හිටියොත් තමයි මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. මට තේරෙනවා. එයාලා ප්‍රෙෂර් කරනවා, එයාලා කෝල් කරනවා, වද දෙනවා. මටත් ඒ විදිහමයි. එයාලා කතා කරලා අහනවා අර සල්ලි කවද දාගන්න පුළුවන් මෙහෙමයි කියලා. හොඳම දේ එයාලත් එක්ක සුහදව කතා කරන්න. සුහදව කතා කරලා පොඩි කාලයක් ඉල්ලගන්න. හැබැයි කාලයක් ඉල්ලගෙන ඔයා වැඩ කරන්න නැතුව ඉන්න එපා. ඔයා මොකක් කර දැන් උදාහරණයක් විදිහට අපි මේ කෝටිය ගෙවන්න නම් අවම අපි මාසයකට සාමාන්‍යයෙන් ලක්ෂ 8ක 10ක ඉන්කම් එකක් ගන්න ලෙවල් එකට ආපහු බිස්නස් එක බිල්ඩ් අප් කරන්න ඕනේ. දැන් ඔයාලට ප්‍රශ්නේ ඊ ගොඩක් කට්ටිය ප්‍රශ්න අහලා තියෙනවා මොකද්ද අපේ ව්‍යාපාරේ මේ වැටෙන්න මොකද්ද අපේ තිබ්බ ව්‍යාපාරය කියලා. අපි ස්වීට්ස් වර්ග සහ මික්සර් බයිට් වර්ග ස්නැක්ස් වර්ග මැනුෆැක්චරින් කරන බිස්නස් එකක් කරේ. සමහර කට්ටිය දන්නේ නැති දෝසි මාමා සහ මොරොක්කු මාමා කියන අපි හදපු බ්‍රෑන්ඩ් එකක්. ඒතකොට තව කට්ටියකට හිතෙන්න පුළුවන් මේ ඉතින් ඔය රස කැවිලි කියන ස්වීට් වර්ග සහ ස්නැක්ස් වර්ග හදලා කෝටියක් ලොස් වෙන්නේ. ඒ කෝටියක ණයක් එන්නේ. කෝටියක ණයක් තියාගන්න තරම් මොකක්ද එච්චර ලොකු බිස්නස් එකක්ද කියලා. ඔව් ළමයි. ගයිස් අපි කරපු බිස්නස් එක අපි 2021 එකේ පටන් ගත්තේ. අපිට හිතා ගන්න බැරි ලෙවල් එකට මේක පීක් වුණා. එකපාරම. මම අද ෆැක්ටරියට යනවා. මම ඔයාලට අපේ සේල්ස් රිපෝට් එක තියෙනවා. හැම මාසෙකම අපි ගන්න රිපෝට් එක මම ඒක මට දැන් හොයාගන්න පුළුවන් වුණා ෆැක්ටරියට ගිහලා මම ඔයාලට ඒක අප්ලෝඩ් කරනවා. අපි කොච්චර සේල් එකක් කරාද කියලා. ඔයාලට මෙතකොට තේරෙයි අපි කොච්චර සේල් එකක් කරාද සහ මේ අපි අයි කෝටියක් ණය වුණේ කියලා. ගයිස් මොන ප්‍රශ්න තිබ්බත් මේ වගේ සිටුේෂන් එකකදී මානසික මට්ටම ඔයා හදාගන්න සහ මානසික මට්ටම හදාගන්න ගමන් ඔයා වැඩ කරන්න දැන් කොහොම හරි අර සල්ලි ටිකක් ගෙවන්න බෑ. ඒකට ඉස්සෙල්ලාම ඔලේ ප්ලෑන් එක හදාගන්න. ප්‍රශ්න ටික පොඩ්ඩක් පැත්තකින් තියලා තේරෙනවා ප්‍රෙෂර් කරනවා මිනිස්සු ඔයාගෙන් සල්ලි ඉල්ලලා. හැබැයි හරි ප්‍රෙෂර් කරන්න කමක් නැහැ. ඒක යාගේ අයිතිය. එයා ප්‍රෙෂර් කරන්න එයාලගේ සල්ලි අපි දෙන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒක කමක් නැහැ. එයා ප්‍රෙෂර් කරන එකත් ඒකත් දරා ගන්න. දරා ගැනීම හැකියාව අනිවාර්යෙන් තියෙනවා. ව්‍යාපාරයක් බිස්නස් එකක් කරන්න හිත හදාගත්තා නම් ඔයාට ඒ දරා ගැනීම හැකියාව අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට බිස්නස් කරන්න බෑ. තව දෙයක්. ගයිස් අපි කවුරුත් ලොස් වෙන්න බලාපොරොත්තු වෙමින් බිස්නස් කරන්නේ නැහැ. අපි හැමෝම try කරන්නේ ප්‍රොෆිට් කරන්න. මම වුණත් එහෙමයි. මම වුණත් උත්සාහ කරේ හරි. මේ සේල් එක අරගෙන මේ මාසෙද්දි මෙහෙම ගන්නවා, මෙහෙම වාහනයක් ගන්නවා, මෙහෙම වගේවල් හදනවා. අපි එහෙමනේ plan කරන්නේ අපි. කොල්ලෙක් විදිහට කොහොමත් අපිට plans වැඩි. ඉතින් මම කියන්නේ පළවෙනිම දේ ඔයාලා ප්‍රෙෂර් එක දරා ගන්න, මානසික මට්ටම හදා ගන්න. මේ වගේ එන්න ජිම් එකට උදේ නැගිටින්න අනිත් හැමෝම නිදාගෙන ඉන්න වෙලාව ඔයා නැගිටින්න 4:00ට 4ට 3ට හරි කමන්නේ. නිින්දක් අවශ්‍යයි. නිින්ද පැය 6ක් 7ක් නිදාගන්න. උදේ නැගිටලා කම්මැලි වෙන්නේ නැතුව එන්න ඇවිල්ලා මේ වගේ තැනකට හරි ඇවිල්ලා ඉස්සල්ලාම මානසික මට්ටම හදාගෙන වැඩ කරන්න පටන් ගන්න. මම ඔයාලට පෙන්නන්නම් අපේ මගේ ඔළුවේ තියෙන අදහස් 4ක් විතර. ඒ වගේ 90ක් තියෙන ප්‍රොෆිට් කරන පොසිබිලිටි එකකුත් තියෙනවා. 10ක පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. හැබැයි 90ක් අපි ප්‍රොෆිට් කරයි කියලා පොසිබිලිටි එකක් තියෙනවනේ. අපි එතනට බලමු උත්සාහ කළා. මම ඒ උත්සාහ කරන විදිහ මම ඔයාලට පෙන්නන්නම් වීඩියෝස් වලින්. ඔයාලා බලන්න ඔයාලටත් මේ සිටුේෂන් එක තියෙනවා නම් මේ වගේ දෙයක් අපි try කරමු කියලා. මොනවා හරි දෙයක් එහෙම කල්පනා කරලා කරන්න හැම වෙලෙම උත්සාහ කරන්න. එහෙනම් ජය වේවා.